හරි ගිය පාර අපි මේ ඉගෙන ගත්තා ප්‍රොපබිලිටි මාස් ෆංක්ෂන් එක කොහොමද හොයන්න කියලා තීරි පාඩමේදී ප්‍රොපබිලිටි මාස් ෆංක්ෂන් එක අපි කොහොමද මේ ඩිනෝට් කරන්නේ අපි කොහොමද ප්‍රොබිලිටි මාස් ෆංක්ෂන් එක හොයන්න කියලා කියලදුන දැම්මම අද කියල දෙන්න යන්නේ කියමිලේටව් ඩිස්ට්‍රිබියෂන් ෆංක්ෂන් එක මේ discrete random variable discrete random variable වල cumulative distribution function එක ගැන තමයි දෙම්මන් කියලා දෙන්න යන්න. එතකොට cumulative distribution function එක කියලා කියන්නේ අපි හොයාගන්න probability mass function එකේ ඔක්කොගෙම එකතුව. ඒ කියන්නේ අපි මේ හොයනවනේ දැන් fx කියන එක මෙන්න මෙයාව අපි දැන් මේ හොයන්න දැන් අපි අර ටේබල් එකෙන් හෙව්වෙත් අපි අර මේ හොයපු සංගල බනාන දාලා හෙව්වේ ලොකු එකක් එන්නේ ඒක දාලා අපි පෙන්නුවෙත් මේ fx කියන කෙනාවනේ fxi කියලා ගන්න නැතුව අපි fx කියලා ගමු fx නේ හෙව්වේ. එතකොට මේ fx ගේ සම්පූර්ණ මේ එකතුව තමයි මේ කැපිටල් fx කියලා කියන්නේ. එතකොට දැන්ටයි දාලා අපිට මේකට i එකක් දාන්න පුළුවන් මොකද මේක කැරකෙනවානේ කියන්නේ අපි හිතමු මම අර උදාහරණයක් පෙන්නන්න අපි දැන් fx කියන කෙනාව හොයන්නේ fx සමානයි අපි අර ගාලු කැටේම ගමුකෝ පළවෙනි ටේබල් එකේ පළවෙනි එකට ආවෙත් 6න් 1යි දෙවෙනි එකට ආවෙත් 6න් 1යි එතකොට xi කියන එක ඉස්සරහට එරවන 1 2 3 4 5 6 වෙනකන් යනවා. තුර ඒවල තියෙන probability එකේ ඔක්කොම එකතුව තමයි මේ මෙතනට ගෙනින්නේ. 6න් 1 6න් 1 6න් 1 දාන තව 6න් එකක් එකතු වෙනවා. එතකොට මෙතන කොගේම එකතුව කීයද 6න් 6යි. ඒ කියන්නේ එකයිනේ. දැන් ඔයගොල්ලන්ට හිතෙනවා ඇති දැන් ඉතින් කියුමුලේටිව් එක කොයි වෙලාවෙත් එකයි නා. අපි මේ මොකටද එකතු කරලා පෙන්නන්නේ කියලා. එහෙම ඒ කියන්නේ දැන් මේ ඔක්කොගෙම එකතුව කොහොමත් එන්නේ එකයිනේ හැම එකම එකතුව. එතකොට අපි ඇයි මේක පෙන්වන්නේ? දැන් මම ඔයාලට ගිය පාර අර fx කියලා මෙන්න මේක දාලා මෙහෙම ටේබල් එකක් ඇඳලා පෙන්වන්නේ මෙහෙම රේන්ජ් එකක් පෙන්නලා මේ යගේදී බිඳුවයි මේ යගේදී 6යි මේ ගේදී බිඳුවයි කියලා. ආන් ඔය වගේ මේකෙත් පෙන්වන්න ඕනේ. එහෙම පෙන්නද්දී අපි තනින් තැනට එන cumulative probability එක පෙන්වන්න ඕනේ. ඒ කියන්නේ මෙන්න මේ වගේ. හිතන්න. මම දැන් fx කියලා මම මේකෙදි ගත්තා. මේ ගන්නෙ මම ඔක්කොම අර ගිය පාර වීඩියෝ එකේ කරපු මේ ධාතු කැටේ තියෙන මේ රේන්ජ් ස්පේස් එකේ තියෙන ආපු වැලියු වලට අනුව තමයි
මෙහෙම ප්‍රොපබිලිටියම මේ බලන්නේ කියමිලේටව් එකත් ගන්නේ ඒ ආපු ප්‍රොපබිලිටි මේ මාස් ෆන්ෂන් එක අපපු වැලිුව එක. එතකොට අපි දන්නවරෙන් පින්දුවයි කියල දන්නවා රිනානන්තින්දලා එක් රිනානන්තින්දලා එක වෙනකං එක බින්දුවයි කිය අපි දන්න. තොර අපි හයෙන් එකයි කියන එක ගන්න දන්නවා එකේ ඉඳලා හරි එකේ ඉඳලා දෙක වෙනකං එක් දෙකට යනකං හයෙන් එකයි කියලා තම අපි මේකෙදි ගන්න. එතකොට හයෙන් දෙකයි ගැන්නේ අපි දන්නවා දැන් දෙකේ මෙහෙම හිතන්නකු ට ලේසිවෙන්න මේක මෙතන ලියන්නගු අපි දන්නවා දැන් මෙම සිග්මා ලකුණ ගත්දී හිතන්නකු එක් කියන එක අපි දෙක දැම්මයි කියලා තන දෙක දැම්මයි කියලා තකොට අපිට මේ F1 එකයි F2 එකයි කියන දෙකම ඉන්නවන මෙතන මෙයාට සයින්නවා ආං ඒක තමයි මෙතන මේ මෙතනදි මෙන්න මෙතනදි වෙන්නේ F2 මේක ලොකු F එකේ 2 එක ගැන මේක එයා මෙන් මේකෙදිත් අයෙන් එකයි මේකෙදිත් අයෙන් එකයි මේ දෙන්න එක තුනම අයෙන් දෙකයි ඔය වගේ තමයි දිගටම යන්නේ දැන් අපි ගමු අතකොට මෙයාව අපි කියන්නේ දෙකේ ඉඳලා දෙකට අයිති හෙක් තුන වෙනකං තුනට අයිති නෑ හරිද තුනට අයිති නෑ කියලා කියන්න මේ සයින් එකෙන් මේ තියෙන් සමාන මේ විශාල හෝ සමානයි නම් දෙකට අයිති විශාල මෙකුඩයි කියනකොට අපි සමාන කිරීමත් දාන්න කියෙන අයිති නෑ කියන එක තෝට හයෙන් තුන කියන්නේ හයෙන් තුනයි කියන්නේ තුනේ ඉඳලා තුනට අයිති හතර වෙනකම් තොකමම් පොඩ්ඩම් මේක පොඩි කරගන්නවා මට නිත්හොලි ගන්න බැ නිසා ඊට පස්සේ හයෙන් හතරයි කියල කියන්නේ හත්තර ඉඳලා හතරත් අයිති පහ වෙනකම් හයෙන් පහයි කියල කියන්නේ පහේ ඉඳලා හතර වෙනකම් සොරි හය වෙනකම් ඒත් පොඩි කරගන්න ඊට පස්සේ අපි ගන්නේ එක මොකද හයෙන් මෙ හයෙන් හය කියලා කියන්න එකයිනි මේකට මේ කෙපෙනවා තුර එකයි ඒ නිසා මම මෙතන්ට එක කියලගන්නම් එක වෙන්නේ හය ඒක සමානයි හයට හය සමහනයි හෝ වඩා විශාලයි එක් හැබැයි අනන්තයට වඩා කුඩයි තකොට එකයි කියල අපි ගන්න මෙන්න මෙහෙම තමයි අපි මේ කියමිලේටව් ඩිස්ට්‍රිබියෂන් ෆංශන් එක හොයන්නේ අපි පෙන්නන් තකොට මේ කිහමිලේටව් ඩිස්ට්‍රිබියෂන් ෆංශන් එක හොයන්නම් අනිවාරෙන් ප්‍රොබබිලිටි මාස් ෆන්සන් එක ඕන වෙනවා බෙල්ඩි මාස් ෆන්සන් එකෙන් තම මේ ටික ගන්නේ තොරේ වීඩිය එක බැලුව නැත්තම් කලින් වීඩිය එක බලන්ඩ තොකොට ඒක ගැන අදසක් ගන්න පුළුවන්
මට මේ ගණන් තේරුණ විදිහට තමයි මම මේක කියලා දෙන්නේ. මොකද මටත් ටික අයවැය මතක් කරගන්න පුළුවන් වෙන්න. එතකොට ඔයගොල්ලෝ ගිහලා ඒක බලන්න. ඊළඟ වීඩියෝෙන් අපි හම්බෙමු. ඊළඟට අපි කතා කරන්නේ කියුමුලේටිව් සාන්ඩ කන්ටිනිවස් රේන්ජ් එකේ තියෙන probability density function එක ගැන. probability density function එක කියලා කියන්නේ අපේ probability mass function එක තියෙන ඒ වගේමයි. එතකොට ඒකෙත් ආය කියුමුලේටිව් එක කතා කරනවා ඊට පස්සෙන වීඩියෝ එකෙන්. එතකොට දැන් මම තව එකක් ඔයගලන්ට අමතක වුණා. ඔයගලන්ට මම පෙන්නන්නම් probability mass function එකේ ග්‍රාෆ් එක කොහොමද යන්නේ කියලා. මේ තියෙන x range එක, මේ තියෙන xi range එක. මේ කියන්නේ value තියෙන range එක. මේ පැත්තෙන් යන්නේ probability තියෙන range. එතකොට දැන් මට ඉන්න ආපු දාදු කැටේ ආපු probability එක ගැන මම කතා කරන්නේ. මේක ගන්න මේක අපිට ඉගෙන ගන්න ලේසි නිසා. එතකොට මේ එතකොට දැන් අපි දන්නවා හැම එකටම හයෙන් එක තමයි අපිට probability mass function එක ආවේ. එතකොට එකේදී දෙකේදී තුනේදී හතරේදී පහේදී හයේදී ඔය කියන හැම වෙලාවෙම අපිට ආවේ මෙන්න මේ හයෙන් එක කියන මේක දිග සමාන වෙන්න ඕනේ. එක සමාන මෙහෙම පෙළියට එන්න ඕනේ. ඔන්නෝම තමයි අපි මේ ග්‍රාෆ් එක ඇඳලා පෙන්නන්නේ. මෙන්න මෙහෙම ඇඳලා පෙන්නුවා නම් probability mass function එක තමයි මෙහෙම පෙන්වන්නේ. අපි මෙතනදී මේ එතකොට අපිට කියන්න පුළුවන් එකේදී 6න් 1යි, දෙකේදී 6න් 1යි, තුනේදී 6න් 1යි. ඔයගලන්ට පේනවා මේ අතර කිසි කියන්නේ මේ අදාළ තැනට තමයි ඒක කෙලින්ම වැටෙන්නේ. මොනවත් මේ බාර් චාට් වගේ යන්නේ අපි අරගන්නේ බරක් තියනවා වගේ තමයි නිකන් මෙන්න මෙතනදී බර 6න් 1යි, මෙතනදී බර 6න් 1යි වගේ නිකන් හිතන්න. ඒ වගේ නෙමෙයි. අපිට මට අතුරු ගන්න ලේසි වෙන්න මේ නිකන් අර අපිට මතක් කරගන්න ලේසි. එතකොට මේ මොකද්ද ග්‍රාෆ් එක කියලා මේ වගේ එනවා නම් probability mass function එකේ තියෙන ග්‍රාෆ් එක. එතකොට ඊළඟ එකට cumulative distribution function ඒකේ ග්‍රාෆ් එක අදිනකොට ඒකෙත් 1 2 3 ගොඩ ඇතිනවා 3 4 5 6 කියලා ගන්නවා. ඊට පස්සේ මට ආවා 6න් 1යි, 6න් 2යි, 6න් පොඩියට අදින්න ඕනේ. මේකම කලින් 6න් 2යි, 6න් 3යි, 6න් 4යි, 6න් 4යි, 6න් 5යි 1යි. මෙතනට 1,
මෙතනට 6න් 1, මෙතනට 6න් 2, මෙතනට 6න් 3, මෙතනට 6න් 4, මෙතනට 6න් 5. එතකොට එකේදී අපි කතා කරා 6න් 1යි කියලා. එතකොට මෙතන ඉඳලා මෙන්න මේ 2 වෙනකන් 2ට සමාන නැහැ. ඒ වුණාට 2ට යනකම් අපි කතා කරා මේ 6න් 1යි කියලා. ඊට පස්සේ දෙකේදී මේ 6න් 2ට යනවා. 6 2 ඉඳලා 3 වෙනකම් මේක. ඊපස්සේ 3ේදී 6න් 3 වෙනකම් ගියා 4 වෙනකම්. 4ේදී 6න් 4ට ගියා. 4 ඉඳන් 5ට ගියා. 5ේදී 6න් 5ට යනවා. 6 වෙනකම් එතනට යනවා. ඊට පස්සේ 6ේදී ඔන්න යනවා 1ට. ඔන්න ඔහොම තමයි නිකන් අර පඩි පෙලක් නගිනවා වගේ probability එක cumulative එක වැඩි වෙන්නේ මේ විදිහට graph එක පෙන්වන්නේ. එතකොට අපිට මේ graph එක දිහා බලාගෙනත් කියන්න පුළුවන් range එක මෙතනදී මම වෙන පාටකින් ලියන්න. මේක මෙතනදී එකේ ඉඳලා නෑ මෙහෙම ගන්නකො. අපි මෙතන ඉඳන් ගමු. මෙතනදී පින අනන්තේ ඉඳලා 1 වෙනකම්ම x 1 වෙනකම් බිඳුවයි. එතකොට මෙතනදී මෙතනට ගමු. එකේ ඉඳලා එකත් එක්ක x 2 වෙනකම් 6න් 1යි. එතකොට මෙහෙම තමයි මෙතනට යද්දී ඊළඟට එක ලියන්න පුළුවන්. මෙතනදී ඊළඟ එක මෙහෙම රේන්ජ් එක අපි ලියා ගන්න පුළුවන්. කොහොම තමයි graph අදින්නේ. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.